සියලු දෙනාටම සුබ උදෑසනක් වේවා. මම මුලින්ම කියන්න ඕන මෙම ආයතනය මමත් හඳුනාගත්තේ මගේ මහත්තයගේ යාළුවෙක් හිටියා ඉතලි මෙසීනවල. ඒ අවස්ථාවේ මගේ දුවගේ දෙවෙනි රිසල්ට් දැකලා එයා කිව්වා මේ පාත් එක හොඳයි, මේ දුව මෙහෙ එවන්න try කරන්න කියලා. නමුත් ඒ අවස්ථාවේ මම හිතන්නේ දුවගේ යාළුවත් එක්ක දෙවෙනි සැරේ අපි ඉතලි මෙසීනා කැම්පස් එකට Google search කරලා මේ ඇප්ලිකේෂන් පිරෙව්වා. නමුත් ඒ අවස්ථාවේ රිජෙක්ට් වුණා. එහෙම ඉන්නකොට දැන් දුවගේ ඩ්‍රීම්ස් එක උනේ කොහොම හරි ඉතලියන්න. ඒ අවස්ථාවේ මම හිතන්නේ ડોક્ટર විරාජ්ගේ ප්‍රෝග්‍රෑම් එකක් දැක්කා, ලහිරුත් එක්ක කරපු ප්‍රෝග්‍රෑම් එක. මං දුවට ගෝ මෙන්න දුව ඔයාගේ ඩ්‍රීම්ස් එකට යන්න නම් මෙන්න පාත් එක ඔයා කතා කරලා බලන්න මේ නම්බර් එකට කියලා. මං හිතන්නේ එතකොට කතා කරේ මිස්ටර් පට්ටපොළ සර්. එතකොට කිව්වා සර්ට මාර අවබෝධයක් හොඳ තියෙනවා. කිව්වා දුව ඔයා මට මීට කලින් ගිය අවුරුද්දෙත් කතා කරා කිව්වා. ඊට පස්සේ කිව්වා ආගේ දෙමාපියන් ඉන්නවද ළඟ? එහෙම කියලා තමයි අපි මේ පාත් එකට කොහොම හරි සම්බන්ධ වුණේ. එතන ඉඳලා මම හිතන්නේ මාර මේ දැනුමේ චරිත සර්ුත් ඒ වගේ මිස්ටර් පට්ටපොළත් දරුවන් ගැන මනා අවබෝධයකින් අධ්‍යාපනය හදාරන අතරේ කොහොම හරි දරුවන්ගේ පාත් වෙනස් කරමින් මෙහෙම කරන්න පුතේ, තව ජොබ් වලට යන්න වෙන්න එපා, ඔයාලා කොහොම හරි මේක පාස් වෙන්න කියලා හැම වෙලාවෙම දරුවන්ට අවබෝධ කරලා දීලා දැනුවත් කරා. මම ඊයතින් ගොඩාක් සතුටු වෙනවා මේ ඇකඩමි එක ගැන. ඒ වගේම අපිට යම් ප්‍රශ්නයක් ආවත් අපි මිස්ටර් චරිත් සර්ට කතා කරලා හැම ප්‍රශ්නයක්ම අහලා කොහොම හරි විසඳ ගන්නවා. මම හිතන්නේ දරුවන්ගේ සිහිනයට යන්න සියලු දරුවන් සමත් වුණා මෙතන ඉන්න. ඉතින් මේ අවස්ථාව නොලැබුණු දරුවනුත් ඇති. නමුත් ඒ දරුවන්ටත් ඉදිරි වසරවල් වලට මේකට සම්බන්ධ වෙන්න පුළුවන්. ඒ වගේම මට තවත් දෙයක් කියන්න ඕන. මගේ දුවගේ ලකුණු මට්ටම එක අවස්ථාවක බලලා මිස්ටර් පට්ටපොළ කොහොම හරි මේ මගේ දුවට කතා කරලා තියෙන. ඒ වෙලාව අපි වැඩසටහනක හිටියේ. මාත් දුවකෝ අම්මා ඇවිල්ලා තියෙනවා මෙහෙම මේ කෝල් එකක්. මේ කියලා මං කෝ නෑ පුතේ යමු ගිහින් අපි ගමු කියලා. ඊට පස්සේ මිස්ටර් පට්ටපොළ කතා කරා දුව ඔයාට ඉල්ලපු කැම්පස් එක නෙවෙයි දුවගේ ලකුණු මට්ටම අනුව මේ කැම්පස් එකට ඉල්ලන්න කිව්වා. මම ඉතින් මගේ දරුවගේ යාළුවත් එක්ක ඒ කැම්පස් එකට ඉල්ලුවා. ඒ දෙන්නම දැන් අද සිලෙක්ට් වෙලා ඉන්න බොහොම සතුටුයි. ඉතින් මට කියන්න තියෙන්නේ මේ ඇකඩමි එක මේ හැම දරුවෙක් කෙරෙහිම හොඳ අවබෝධයකින් කටයුතු කරනවායි කියලා. ඒ වගේම ડોક્ટર විරාජ්ටත් මිස්ටර් චරිතත් ඒ වගේම පට්ටපොළ සර්ටත් බොහොමත්ම ස්තුතියි. අපේ දරුවන්ගේ අනාගතය මේ වගේ තැනකට ගේන උදව් උපකාර කරාට දිගු ගමනක් යන්නට මේ ඇකඩමි එකට හැකි වේවායි කියලා මම ප්‍රාර්ථනා කරමින් නිහඬ වෙනවා. සියලු දෙනාටම ස්තුතියි.